වෙනද වගේම ඔයාලා වදා සාදරයෙන් පිළිගන්නවා අපේ TC Red Board channel එකට. අද ඔයාලට වීඩියෝ එකක් ගෙනලා තියෙන්නේ මම Aviator game එකේ දෙකෙන් ගන්න පුළුවන් සුපිරි tricks එකක්. පේනම් වැඩි කතා නැති වීඩියෝ එකක්. මට ගොඩක් කාලෙකට පස්සේ වීඩියෝ එකක් දාන්න බෑ. මොකද මම Crash game එකේ tricks තමයි ගෙනාවේ. බලමු guys. Aviator game එකේ දෙකෙන් ගන්න පුළුවන් සුපිරි tricks එකක් ගෙනාවේ අද. අපි වීඩියෝ එකට යමු. මුලින්ම ඔයාලා game එකට ආවට පස්සේ කරන්න ඕන පොඩ්ඩක් වෙලා game එක දිහා බලන්න ඉන්න ඕන. කියන්නේ මේ හිස්ටරි එක පොඩ්ඩක් බලන්න කොහොමද රවුන්ඩ් එක ගිහලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ආද ටික්ස් එක තමයි 1.50ත් දෙකත් අතර රවුන්ඩ් එකක් යන්න ඕන. කියන්නේ දැන් මෙතන ගිහිල්ලා තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් 1.50ට අඩුවෙන් රවුන්ඩ් එක ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ එකක් වැඩියෙන් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ දෙක රවුන්ඩ් එක ගිහිල්ලා තින්නේ. බලන්න ඕන මෙන්න මේ වගේ එක ළඟ යන රවුන්ඩ් එකක්. කියන්නේ 36යි 70යි තියෙන. ඒ කියන්නේ මේකේ ඩබල් වෙලා වගේ තමයි තියෙන්නේ. කියන්නේ එක ළඟ සාමාන්‍යයෙන් පොඩ්ඩක් වැඩි ඕඩයක් යන්න ඕන. තව වඩක් ඔයාලට මම පෙන්නන්නම්. එතන තියෙනවා මේ තියෙන්නේ 2.9 2.43. කියන්නේ අnder රවුන්ඩ් එකට වඩා ටිකක් වැඩියෙන් පොඩ්ඩක් උඩ රවුන්ඩ් එකක් යන්න ඕන. ඒ උඩ රවුන්ඩ් එක ගියාට පස්සේ එතනින් පස්සේ ඉඳලා අපි බෙට් එක ප්ලේස් කරන්න ඕන. මම ඔයාලට බෙට් එකක් එනකන් ඉඳලා පෙන්නන්නම්. ඕනම රවුන්ඩ් එකක් ගන්න පුළුවන්. කියන්නේ මෙතන මේ තියෙන ලානිල් පාට රවුන්ඩ් වලින් අනේවා ගන්නත් පුළුවන්. දම් පාට ඒවා ගන්නත් පුළුවන්. මේ වගේ රතු පාටින් කියලා තියෙන හයි හෝඩ් උනත් අපිට ගන්න පුළුවන්. එක ළඟ රවුන්ඩ් එක යන්න ඕන. සාමාන්‍යයෙන් අර රවුන්ඩ් එක ඊට වැඩිය පොඩ්ඩක් වැඩි වෙන්න. කියන්නේ එක ළඟම යන්න ඕනේ. කියන්නේ තුනේ රවුන්ඩ් එක නම් ඊළඟ එකත් තුනේ වගේ වෙන්න ඕන. දෙකේ රවුන්ඩ් එක නම් ඊළඟ එකත් දෙක වගේ වෙන්න ඕන. කියන්නේ 2.20 ගියා කියන්නකෝ. මේ දැන් මෙතන කියලා තියෙන 4.74. 4.74 ඊළඟ එක 4.90 5.10 ඒ වගේ උනාට අවුලක් නැහැ. එක ළඟට වැඩි පොඩ්ඩක් වෙනසක් තියෙන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 0.50ක වගේ වෙනසක් තියෙන්න ඕන. අපි බලමු මේ වගේ රවුන්ඩ් එකක් එනකන් යමු. මම එනකන් ඉඳලා මට බෙට් එක ඉස්සරහ පෙන්නන්න. මම මේ විදිහට 500 බෙට් එකක් හදා ගන්නවා. ඔටෝ බෙට් එකත් මම මේකට දෙක දා ගන්නවා. හැම එකටම බෙට් එක තදා ගායිස් ඩබල් කර කර යන්න හොඳ නැහැ. මොකද අනිවාර්යෙන් ලොස් වෙනවා. මොකද රෙසීවර් නැතුව ප්ලේ කරොත් මේකෙන් ලොස් වෙනවා. ඒ නිසා ඔයාලා බලන්න ඕනේ මේ වගේ රවුන්ඩ් එකක් එනකම් ඉන්න. දැන් මෙතන මේ ගිහලා තියෙන 10 ඊළඟට යන්න ඕන. මෙතන තියෙන 10.44 වගේ යන්න ඕන. මෙහා පැත්තේ ගිහිල්ලා එක ගන්න බෑ අපිට. එක ළඟ යන්න ඕන. ඔන්න 1.24 ගිහිලා තිනවා. අපිට සාමාන්‍ය 1.50 1.40 වගේ රවුන්ඩ් එකක් ගියොත් ඒ රවුන්ඩ් එක අපිට ගන්න පුළුවන්. බලමු අපි රවුන්ඩ් එකක් යනකම් යමු. ඔන්න guys හරියට මේ වගේ රවුන්ඩ් එකක් ආවා. මම මේ විදිහට බෙඩ් එකම ප්ලේස් කරනවා. මෙතනින් පස්සේ guys අපි බෙඩ් එක ඩබල් කර කර යන්නේ. අනිවාර්යයෙන්ම දෙවෙනි හෝ තුන්වෙනි ඕඩ් එකේ අනිවාර්යෙන් ඉන්න ඕන. මේ අතාරින්න යන රවුන්ඩ් එක මොකද තියෙන බැලන්ස් එකත් අනුව වල බෙට් එක දාගන්න. මගේ ලොකු බැලන්ස් එකක් තියෙන නිසා තමයි මම මේ වගේ ගණක් හදාගත්තේ. ඔන්න guys පළවෙනි බෙඩ් එකම වින්. දැක්කනේ. පොඩි ප්‍රොෆිට් එකක් හොයන ගෙට්ටන් එකම බෙට් එක උනත් හොඳටම ඇති. මේ දැක්කනේ guys රුපියල් 1000ක ප්‍රොෆිට් එකක්. එක බෙට් එකයි රුපියල් 1000යි. ඔයාලා මේ වගේ ප්ලේ කරන අනිවාර්යෙන් වින් එකක් ගන්න පුළුවන්. අපි බලමු තව රවුන්ඩ් එකක් මේ වගේ වෙනකයිමු. හැම රවුන්ඩ් එකකටම ඔයාලා දාන්න එපා. මොකද මේ වගේ රවුන්ඩ් එකක් ගියාම මෙහෙම යයි කියලා මේකටම දාන්න යන්න එපා. ඒ වගේ එනකම් ඉන්න. මේ වගේ මේ තියෙන මේ එකක් ආවා මේ වගේ සමන 2.9 2.43. එතකොට මේ රවුන්ඩ් එක ලොස් වුණා. අපි ඒකට 500 දැම්ම ගන්නකො. ඩබල් කරලා 1000 මේක දාන්න. ඒකේ ප්‍රොෆිට් එක සෙට් වෙනවා. ඒ වගේ රවුන්ඩ් එකක් එනකම් ඉන්න. බලමු තව රවුන්ඩ් එකක් එනකම්. ගොඩාක් වෙලාවට මේ වගේ රවුන්ඩ් ඉතින් යන්නේ නැහැ. මොකද අපි එනකම් ඉන්න ඕනේ. ඉවසලා මේ වගේ රවුන්ඩ් 5ක් ගහගත්තත් ඇති ඔයාලට. දවසට 1000ක් වගේ ප්‍රොෆිට් එකක් වෙන කෙනෙක්ට මේ වගේ බැලන්ස් එකක් තිබ්බනම් හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ මේ මෙච්චර ලොකුවටම තියෙන්නත් ඕනේ නැහැ. රුපියල් 5000ක් හදා තිබ්බනම් 200 බිට්ටයක් වගේ දාලා ගේමක් ගහ ගන්න පුළුවන්. වීඩියෝ අතරතුර පොඩි දැනුවත් කිරීමක් ඔයාලට කරන්න තියෙනවා. මම කෝල් එකෙන් account up කරනවා. කියන්නේ WhatsApp වීඩියෝ කෝල් එකක් කරන් ස්ක්‍රීන් එක ෂෙයා කරලා මේ විදිහට ඔයාලගේ ප්ලේ කරන සයිට් එක කියන ඕනම සයිට් එකක් අපි අප් කරනවා. ඔයාලට ගන්න තියෙන්නේ ඔයාලා ප්ලේ කරන සයිට් එක මේවා ගන්න. උදාහරණයක් විදිහට මම කියන්නම් දැන් Aviator game එකට ආවනම් මේ වගේ Aviator game එකට යන්න. ඊට පස්සේ ගිහිල්ලා මේ වගේ play වෙන්න තියලා මෙතනින් ඔයාලා යටින් back වෙන්න. back වෙලා ඔයාලා WhatsApp එකට ගිහිල්ලා මම පළවෙනි නම්බරේ දාලා තියෙන. මේ නම්බරේට ඔයාලා ඉස්සලා මැසේජ් එකක් දාන්න ඕන YouTube වීඩියෝ එක දැකලා. කියන්නේ අප් කරගන්න යන කට්ටිය විතරයි. මම YouTube එකකින් ආවේ account එක අප් කරගන්න ආවේ කියලා දාන්න. ඒක ඔයාලගේ play කරන site එකක් දාන්න. ඊට පස්සේ යටින් ඔයාලගේ තියෙන balance එකක් දාන්න. ඊට පස්සේ ඔයාලා message එක දාන්න ඕන. account up කරන්න ඕනේ මේ වෙලාවක් දාන්න. ඊට පස්සේ මම time වලට හදලා දානවා. ඒ කියන්නේ ඒක හැම එකම play කරන්නත් බෑනේ. win time එක set කරගන්නත් ඕන.
ඒ නිසා මම හරි ඔයාලා මැසේජ් එකක් දාපුවම මම වින් ටයිමර් සෙට්ලා ඔයාලගේ account එක අප් කරන්න වෙලාවක් දානවා. ඒ වෙලාවට ඔයාලා online ඇවිල්ලා play කරන්න තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට අපි රෑ 7න් පස්සේ තමයි play කරන්නේ. මොකද ඒ වගේ time වල ලොකු win එකක් යනවා. මොකද අර ගොඩාක් කට්ටිය ඒ වෙලාවෙනේ play කරන්නේ. නිසා අපි ඒ වගේ වෙලාවට තමයි play කරන්නේ. ඔයාලා මුලින්ම මේ WhatsApp එකට ගිහිල්ලා වීඩියෝ කෝල් එකක් ගන්න ඕන. වීඩියෝ කෝල් එක කරන් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න ඕන. දන්නවනේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. ඊට පස්සේ ස්ක්‍රීන් එක ෂෙයා කරාට පස්සේ ඔයාලා එතනින් බැක් කරලා යන්න ඕන. ඔයාලා ප්ලේ කරන සයිට් එකට. සයිට් එකට ගිහලා මේ ඇවියේටර් ගේම් එක නම් මේ වගේ මෙතෙන්ට එන්න ඕන. එතකොට ඔයාලා ස්ක්‍රීන් එකේ මට පේනවා. ස්ක්‍රීන් එක ෂෙයා වෙලානේ තියෙන්නේ. ඒත් ස්ක්‍රීන් එක ෂෙයා වුණාට පස්සේ මට පේනවා. ඊට පස්සේ මම කරන්නේ මේ මම බෙඩ් එකකුත් දැම්මා. ඊට පස්සේ මම කියනවා කෝල් එකෙන් මේ රවුන්ඩ් එකට මේ ගාන දාන්න. මේ ගානින් ගලවන්න. එහෙම රවුන්ඩ් එකක් කියනවා. ඔයාලට තියෙන්නේ කියන ගානින් රවුන්ඩ් එක ගලවන්න. ඊට පස්සේ ගානට ලොකු වින් එකක් ගන්න පුළුවන්. අවම අපි account up ගන්න පටන් ගන්නේ රුපියල් 2500ට වැඩියෙන්වත් ඔයාලගේ account එකේ තියෙන්න ඕන. එහෙම තමයි account එක up කරන්නේ. බලමු මේ round එකත් අපි යයිද කියලා. මම වීඩියෝ එක අන්තිමයට කියන්නම් පැහැදිලි කිරීමක්. ඔන්න guys මං කිව්වේ අනිවාර්ය win එකක් ගන්න පුළුවන්. මේ තියෙන 1.36 1.64 ගියා. අනිවාර්ය ඊළඟට 2.98. එක bet එකක් loss වුණා. දෙවෙනි bet එකෙන් අපි profit දෙකක් ගත්තා. මං කිව්වේ 500 දෙකක් දැම්මේ loss වුණා 1000යි. ඊට 10 දෙකක් දැම්ම profit එක 1000ක් තියෙනවා. loss එක අනිත් 1000ක. ඒ ඉන්නේ වගේ තමයි guys play කරන්නේ. අනිවාර්යෙන්ම ලොකු win එකක් ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලා play කරලා බලන්න. මම දැන් අර පැහැදිලි කිරීම කරන්න ඉස්සෙල්ලා තව round එකක් විතර ඔයාලට දාලා පෙන්නන්නම්. එහෙනම් අපි මේකට bet එක place කරනවා. මොකද මේකත් ගියේ 2.90ට 2.50. කියන්නේ එක ළඟ වගේ round එකක් ගියේ. එහෙනම් guys ඒක loss වුණා. loss වෙනකොට අපි double කරනවා. බය වෙන්න හොඳ නැහැ මේ ගේම් එක ප්ලේ කරනකොට. මොකද දාපම නම් bet එක තියන්න ඕනේ ඒ ගානින්ම ගන්න. දෙකෙන් නම් දෙකෙන්ම ඔයාලා ගන්න ඕන. මම කිව්වේ guys ඒ bet එකක් තින් දැන් මෙතනම අපි profit එකකින් තියෙනවා 3500 ගණන් profit එකක් ඉන්නේ. මෙන්න මේ විදිහට ඔයාලා play කළාද guys දවසට පොඩි ගාණක් හොයාගත්තා නම් හොඳට මැති. දැන් ඉච්චලා ගියෙත් නෑ අපි විනාඩි දෙකක් වගේ තමයි ගියේ මේ bet දෙක අල්ලලා win එක ගන්න. වීඩියෝ එකට පොඩ්ඩක් දික් වෙනවා. මොකද මේ round එකක් එනකන් ඉන්න ඕන නිසා. මම දැන් පැහැදිලි කිරීම ආයෙ කරන්නම් කොහොමද මේ කෝල් එකෙන් account up කරගන්න කට්ටිය ඉන්නේ කියලා. මුලින්ම ඔයාලා වීඩියෝ එක දැකලා WhatsApp එකට ගිහලා මට message එකක් දාන්න. මම පළවෙනි නම්බරේ දාලා තියන්නම්. කොළව ඔයාලා දාන්න කෝල් එකේ account up කරගන්න ආවේ. මගේ balance එක මෙච්චරයි. මම play කරන site එක මේක කියලා. කොළවලා වීඩියෝ කෝල් එකක් කරන් screen එක share කරලා ඉවරලා මේ ඔයාලා play කරන site එකට යන්න. ඊට පස්සේ මේ විදිහට පේනවා මට. මේ විදිහට මම ඊට පස්සේ කෝල් එකෙන් කියන මේ round එකට මේ ගාන දාන්න, මේ ගානින් ගලවන්න, මේ round එක දාන්න එපා. high hold දාලා ඒ time උත් මම කියනවා. ඉන්සා guys ඒ විදිහට තමයි play කරන්නේ. කැමති කට්ටිය ඉන්නවා නම් win එකක් ගන්න කැමති නම් ඒ කියන්නේ ගොඩාක් loss වෙලා ඉන්නම් කොච්චර tricks ගෙනාවත් හරියට play කරගන්න බෑ කියලා හිතනවනේ ඔයාලා ඒ විදිහට ඔයාලගේ account එක up කරගෙන game එකක් ගහගන්න පුළුවන්. අපි ඔයාලගේ win එකෙන් ගන්න 150. ඒ කියන්නේ profit එකෙන් 150ක් තමයි ගන්නෙ. එහෙනම් guys ඔයාලත් කැමති කට්ටිය ඉන්නවනේ මට message එකක් දාන්න ලොකු win එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය ඔයාලගේ balance එක 50000ට වගේ වැඩි තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ දෙක සාමාන්‍ය ලොකු balance තියෙනවනේ. කියන්නේ අවම ඔයාලගේ 2500 උඩ අපි ප්ලේ කරනවා. ලොකු වින් එකක් ගන්න පුළුවන් කට්ට ඔයාලගේ බැලන්ස් එක වැඩියෙන් තිබ්බොත් ලොකු ගාණක් වින් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 10-15000 වත් උඩ තියෙන්න ඕනේ account එකේ. එහෙම වුණොත් ලොකු වින් එකකට යන්න පුළුවන් දවසට රුපියල් 10000ක 15000ක වගේ. ලක්ෂ දෙක තියෙනවා නම් ඉතින් ඔයාලගේ දවසකට රුපියල් 50000 60000 වගේ ලොකු වින් එකකට යන්න පුළුවන්. දැන් guys අද වීඩියෝ එක නවත්තනවා. හැමෝටම ජය ජයවා. account up කරගන්න කට්ටිය ඉන්නවා මට message එකක් දාන්න. මේ අලුතෙන් account එකක් හදාගන්න ඕන කට්ටිය ඉන්නවා නම් පල්ලෙහාට දාලා තියන්නම් මම link එකයි promo code එකයි. ඔයාලා account එකක් හදාගන්න. මොන අදට වීඩියෝ එක නවත්තනවා හැමෝටම ජය ජයවා.